මේ වැස්ස වෙලාවේ නිදාගන්න එක තමයි ලෝකයේ තියෙන ලොකුම සැප. අප්පට සිරි මොකක්ද බොලේ ඒ මූණට වැටුනේ වහලේ හිලක්වත්ද? ඔහේ ගොරව නිදාගත්ත ඇති ගමරාලේ. පේනව නේද වහලේ තෙමෙනවා. ගිහින් හදනවා ඔය හිල. මහා වදයක් බං මේක. වැස්ස වෙලාවෙත් නිදාගන්න නෑ මේ ගෑණි එක්ක. ඉන්නවා යනකම් උඩට. හාමිනේ ඉනිමඟ අල්ලගනින් තද කරලා. මං වැටුනොත් එහෙම උඹට තමා කන්න වෙන්නේ නැත්තේ. බය නැතුව නගිනවා ගමරාලේ. මම මේක ගල් කණුවක් වගේ හයියෙන් අල්ලගෙන ඉන්නේ. අම්මෝ අර කාලකන්නි බල්ලා මගේ කරවල වේලන්න දාපු ටික හිටපන්තෝව මරන්න. ඵලයන් යන්න. දෙනවා තොට කොස්සෙන්. අම්මෝ ගෑණියේ ඉනිමඟ වැටිලා මාව බිමට ගනින්. ඇයි මිනිස්සයෝ කෑ ගහන්නේ? වහලේ හැදුවනම් පල්ලෙහාට එනවකෝ. දවල්ට කන්න බත් ඉව්වා. පල්ලෙහාට එන්න කොහොමද යකෝ මං එන්නේ කුරුල්ලෙක් වගේ පියාපත් ගහලද? ඉනිමඟ තියපන්. අනේ ඉනිමඟ කැඩිලා ගමරාලේ. ඔයා ඔතනින් පනින්නකෝ. මං අල්ලගන්නම් මගේ දෙයියෝ. උඹට මාව අල්ලගන්න පුළුවන් වෙයිද? කමක් නෑ. 1යි 2යි 3යි මං පනිනවා. අයියෝ ඔතන මහා මඩ ගොඩක්. මගේ අලුත් හැට්ටෙත් ගාවෙයි. අනේද කියන්නේ කට්ටිය බලයි මේ නාකි මිනිස්සයා මඩේ පිණුම් ගහනවා කියලා. යන්න ගිහින් ලිඳෙන් නා ගන්නවා.